අපි අපේ පුංචි කාලේ එහෙම නැත්නම් අපේ පාසල් කාලේ බොහෝ ආසාවෙන් ළඟ තියාගෙන අකුරු ලියන්න වගේම චිත්‍ර අඳින්න භාවිතා කරපු දෙයක් තමයි පැන්සල කියලා කියන්නේ. පැන්සලක් ගන්නකොට අපි පුංචි කාලේ නම් අපි ගොඩක් බැලුවේ පැන්සලේ බාහිර ස්වභාවය. කොයිතරම් පැන්සල දිගද, කොයිතරම් වර්ණවත්ද, කොයිතරම් ලස්සනද, කොයිතරම් ලස්සන හැඩයක් තියෙනවද? අපිට මතකයි සමහර විට විදේශ රටවල් වලට ගිහිල්ලා අපේ යාළුවන්ගේ දෙමාපියෝ එනකොට නැත්නම් ඥාතියෝ එනකොට ඒ පවුල් හිත මිතුන් එනකොට සමහර අයට පැන්සල් දෙනවා. අපි කියනවා ඒක රට පැන්සල් කියලා. ඒවා ලංකාවේ පැන්සල් වලට වඩා ඒ කාලේ ගොඩක් ලස්සනයි. බොහෝ විට ඒ පුංචි මනස පුංචි කාලේ අපි පැන්සලේ බාහිර ස්වභාවය බාහිර ස්වරූපයේ පිළිබඳ ගොඩක් ආසාවෙන් කැමැත්තෙන් තමයි මේ පැන්සල් පාවිච්චි කරන්නේ. අපේ අම්මා තාත්තා එක්ක අපි කඩේකට ගියත් අපි එක්ක යන්න කියලා කියනවා. අපි තමයි පැන්සල තෝරන්නේ. අපි හරි ලස්සන පැන්සල සුවඳ ගහන මකනෙකුත් එක්ක ලස්සන හැඩයක තියෙන මකනෙකුත් එක්ක මේ පැන්සල අරගෙන ළඟ තියාගන්න හරි කැමතියි. හැබැයි අපි වැඩිහිටියෝ උනාට පස්සේ අපි තේරුම් ගත්ත දෙයක් තමයි පැන්සලේ බාහිර ස්වභාවය. පැන්සලේ බාහිර ස්වභාවය කොයිතරම් හැඩතල තිබ්බ කොයිතරම් ලස්සන වුණත් ඒ පැන්සලෙන් කරන කාර්යය කියන්නේ අකුරු ලියන එක, චිත්‍ර අඳින එක, ඒ කාර්යය හොඳට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ හොඳ ක්වොලිටි පැන්සලක්. ඒ කියන්නේ ඒකේ මැදේ තියෙන මිනිරන් කුර හරි ගුණාත්මක නම් විතරයි. එහෙම නැතුනොත් එහෙම පැන්සලේ තුඩ අපි උල් කරලා ලියන්න පටන් ගන්නකොට මේක කැඩි කැඩි යනවා. ඒක පැහැදිලිව ලියෙන්නේ නැහැ. අපි අරමුණ ඉෂ්ට කරගන්න බෑ. අපිට අකුරු ලියන්න බෑ. අපේ චිත්‍රය හරියට රඳ ගන්න බැරි වෙනවා. තේරෙන විදිහට කිව්වොත් අපි පැන්සලක බාහිර ස්වරූපේ බලලා, බාහිර ලස්සන බලලා, බාහිර හැඩතල බලලා, ඒකේ දිගපළ බලලා කොච්චර හොඳට පැන්සලක් තෝරගත්තත් ඇත්තට අපේ මුඛ්‍ය අරමුණ අපේ ලිවීමේ හෝ චිත්‍ර ඇඳීමේ කාර්ය ඉෂ්ට වෙන්නේ පැන්සලේ අභ්‍යන්තරයේ තියෙන මිනිරන් කූරේ ශක්තිමත් භාවය මත, ගුණාත්මක භාවය මත. ඇයි මම මේ කතාව ඔබත් එක්ක බෙදාගත්තේ? මේ මනුෂ්‍ය ජීවිතය ගත්තොත් එහෙම හොඳට බලන්න මනුෂ්‍යයන් විශේෂයෙන් මේ තරුණ තරුණිය දරුවෝ ගොඩක් උත්සාහ කරනවා තමන්ගේ ජීවිතේ බාහිර හැඩතලයේ හදාගන්න, බාහිර පෙනුම හදාගන්න, බාහිර ලස්සන හදාගන්න. සමාජයට ආකර්ෂණීය, බාහිරින් ප්‍රියමනාප ප්‍රසන්න, කවුරුත් කාගේ අවධානය යොමු වෙන, අවධානය දිනාගත හැකි චරිතයක් බවට පත් වෙන්න අපි උත්සාහ කරනවා. ඒක හරි වටිනවා. ආකර්ෂණීය චරිතයක් වෙන එක, ප්‍රසන්න ප්‍රියමනාප චරිතයක් වෙන එක, කවුරුත් කැමති චරිතයක් බවට පත් වෙන එක මේ ජීවිත ගමනේ අපේ අරමුණු ඉලක්ක සාක්ෂාත් කරගන්න, අපේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න, අපේ ඉලක්ක කරා ළඟා වෙන්න ඇත්තට හොඳ සහයක් දෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන අපේ බාහිර ස්වරූපය කොයිතරම් ලස්සන හැඩතල වුණත් අපේ ජීවිත අරමුණු ඉෂ්ට කරගැනීම, ජීවිතයේ අභියෝගය එනකොට, ජීවිතේ මහා කඩු නගින්න සිද්ධ වෙනකොට, ජීවිතේ අමාරු ප්‍රශ්න කාලය එනකොට ඒවට සාර්ථකව මුහුණ දෙන්න අපිට උපකාරී වෙන්නේ මේ බාහිර පෙනුම, බාහිර ස්වරූපේ නෙවෙයි. ඇත්තටම අපේ අභ්‍යන්තරයේ තියෙන ඒ ගුණාත්මක භාවයේ ක්වොලිටි එකේ පර්සනැලිටි තමයි අපිට හේතුවක් වෙන්නේ. නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ පෞරුෂය අර පැන්සලේ පෞරුෂය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පැන්සලේ බාහිර පෞරුෂය කියන්නේ පැන්සල ඔබට අනිත් අයට පේන හැටි, ඒක හැඩය, වර්ණය, හැඩතල, ඒක කොච්චර දිගද, පළලද, ඒකේ මොන වගේ ඩිසයින් එකක්ද, මොන වගේ චිත්‍රයක්ද ඒක එළිය print කරලා තියෙන්නේ නැත්නම් ඇඳලා තියෙන්නේ. ඒක බාහිර. හැබැයි අභ්‍යන්තර පෞරුෂය කියලා කියන්නේ පැන්සලේ ඒකේ මිනිරන් කෝරේ තියෙන ශක්තිමත් භාවයේ අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි තියෙන ගුණාත්මක භාවය. ඒත් අපි තේරුම් ගන්න ඕන මිනිසෙක්ගේ මේ මනුෂ්‍ය ජීවිතයේ ලැබපු අපෙත් බාහිර පෞරුෂය බවට පත් වෙන්නේ එළියෙන් අපි පේන හැටි, ඔබේ මුහුණේ ඉරියව් භාවයන්, ඔබ කතා කරන හැටි, ඔබේ කොණ්ඩේ පෙරලා තියෙන හැටි, ඔබ ඇඳුම් පැළඳුම් අඳින හැටි, ඔබේ මුහුණ කොයිතරම් ප්‍රසන්නද, ප්‍රියමනාපද, ඔබේ හිනාව මොන වගේද, ඔබ යන්නේන වාහනේ මොන වගේද, ඔබ හදලා තියෙන ගේ මොන වගේද, මේ දේවල් ටික බාහිරින් පේන දේවල් ටික. මේ දේවල් අපේ ජීවිතේට ඕනේ. හැබැයි ඊටාම වැදගත් වෙන්නේ මේ බාහිර පෞරුෂය කියන කාරණේට වඩා අපේ අභ්‍යන්තර පෞරුෂය. අපි ඒක කොටස් දෙකකට බෙදනවා, පුද්ගලිකේ මෘදු කුසලතාවයන් සහ දෘඪ කුසලතා කියලා. එතන මෘදු කුසලතා කියලා අපි අදහස් කරන්නේ ඔහු මානව සමාජයේ මානව සම්බන්ධතාව අරයි යනකොට ඔහුගේ ආකල්ප කියන එක කේන්ද්‍ර කරගත් ඔහුගේ චර්යාව, ඔහු කොයිතරම් නායකත්ව කුසලතා සහිත වෙනවද, ඔහුට කොතන හොඳ සංවේදන කුසලතාවන් තියෙනවද, ඔහුට කොයිතරම් හොඳ ප්‍රශ්නයක් තේරුම් ගන්න විශ්ලේෂණය කරලා ඒකට සොලියුෂන් එකක් හොයන්න හැකියාව තියෙනවද, ඔහු කණ්ඩායමක් ඇතුලේ කොයිතරම් සඵලදායී විදියට කටයුතු කරනවද, ජීවිතයේ අභියෝගනෝට ඒවට කොයිතරම් දරා ගැනීමක් තමන්ගේ කෙරෙහි කොයිතරම් ස්වයං විශ්වාසයක් තියෙනවද, තමන්ගේ කෝඩ් ඔෆ් එතික්ස් කියනවා, තමා තුළ තියෙන සදාචාරාත්මක භාවය මොනවද, මේ වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා ඔහුගේ මෘදු කුසලතා හැටියට ගන්න පුළුවන්. ඒ වගේ දෘඪ කුසලතා කියලා කියන්නේ ජීවිතයේ අරමුණු අභිප්‍රායන් ඉෂ්ට කරගන්න නම් අපිට මුදල් ඕනේ. මේ මුදල් හේවීම සඳහා භාවිතා කරන්න පුළුවන් දැනුම හා කුසලතාවයේ පදනම් කරගත්ත දේවල්. තේරෙන විදිහට කිව්වොත් ඔහු හොඳ පාඨමාලාවක් කරලා තියෙනවා නම්, පාරම්පරික ආයුර්වේදය වගේ දියක් දන්නනවා නම්, ඔහු හොඳ කෝස් කරලා තියෙනවා නම්, අඩුවානේ වෑල්ලින් කෝස් එකක් කරලා තියෙනවා නම්, ඔහු සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා තියෙනවා නම්, ඔහුට උපාධි සහතිකයක් තියෙනවා නම්, ඔහුට පශ්චාත් උපාධියක් කරලා තියෙනවා නම්, කොහේ හරි අංශයකින් මොන හරි වෘත්තීය පුහුණුවක් තියෙනවා නම්, ඒවා තමයි දෘඪ කුසලතා කියන්නේ. මේ දෘಢ කුසලතා
පාවිච්චි කරලා ඌට සල්ලි හොයන්න පුළුවන්. ඔහුගේ ජීවිතයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. හැබැයි මුදු කුසලතා කියන ඒවා උපකාරී වෙන්නේ මානව සමාජය ඇතුලේ කොයිතරම් ගැඹුරින් ඒ මානව සම්බන්ධතාව පවත්වාගෙන කණ්ඩායමක් ඇටියට එකතු වෙලා නායකත්වයේ දරමින් අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට යන්න. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි බාහිර පෞරුෂය ඇත්තට වැදගත් වෙන පුද්ගලයෙක් ඔබ දුටු ගමන් කෙනෙකුට ප්‍රසන්න ප්‍රියමනාප චරිතයක් බවට පත් වෙන්නේ. ඔබට සමීපිය හැකි කෙනෙක් බවට පත් වෙන ඔබේ බාහිර පෞරුෂය හොඳට හදාගත්තොත් ඒක හරි ලස්සනට හදාගන්න. ඒ වගේම ඔබගේ අභ්‍යන්තර පෞරුෂය හරි ප්‍රබල කරගන්න ඕන, ශක්තිමත් කරගන්න ඕන මේ අභ්‍යන්තර පෞරුෂය ඇතුළේ තියෙන දුඩු කුසලතා කියන එක. ඒ කියන්නේ දැනුමා කුසලතාවයේ පදනම් කරගත්ත ඔබේ ස්කිල්ස් ටික හදාගන්න ඕනේ. ඒක හදාගත්තේ නැත්නම් ඔබට හැමදාම අත්උදව් කරුවෙක් විදියට, මේසන් අත්උදව් කරුවෙක් විදියට, කම්කරුවෙක් විදියට ඔබේ ජීවිතේම ගෙවිලා යන්න යනවා. මොකද ඔබ කුසලතාවයක් දැනුම ජීවිතේ ගොඩනගා ගත්තේ නැත්නම් ඒක සංවර්ධනය කරගන්න. ඒ වගේම ඒ බාහිර පෞරුෂය සහ දුර කුසලතා කොයිතරම් හොඳ තිබ්බත් වැඩක් නැහැ. මෘදු කුසලතා කියන ඒවා ඔබ තුල නැත්නම් ඒ ගුණාංග ටික ඔබ හදා ගන්න ඕනේ. බාහිර පෞරුෂය තියෙනවා නම් ඔබ ආකර්ෂණීය පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ දුර කුසලතා ටික තියෙනවා නම් ඔබ දක්ෂයෙක් වෙනවා. හැබැයි ඔබට විශිෂ්ටයෙක් වෙන්න ඕන නම් ඔබ තුළ තියෙන මෘදු කුසලතාවයන් ටික සංවර්ධනය කරගත යුතුමයි. ඒ නිසා මම කතාවේ අවසානයේට ඔබට කියන්න තියෙන්නේ අර පුංචි කාලේ පැන්සලේ එළිය බලලා ඒකට ආදරය කරලා අපි ගත්තට අපි වැඩිහිටියෙක් වෙනකොට අපි තේරුම් ගත්ත දේ තමයි එළිය වැදගත්. හැබැයි ඇතුළේ ඊට වඩා වැදගත්. ඒ ගුණේ ඒ ක්වොලිටි එක වැදගත්. ඒ නිසා මිනිස්සෙක් හැටියට ඔබ රැකියාවක් කළත් ඔබ ව්‍යාපාරයක් කළත් ඔබ පෞල් ජීවිතය තුළ ජීවත් වුණත් ඔබේ බාහිර පෙනුම කියන එක ඔබට తాවකාලික සහයක් විතරයි ලබා දෙන්නේ. හැබැයි ඔබේ අරමුණු අභිප්‍රායන්ට ගැඹුරින් යන්න ඔබට උපකාරයක් වෙන ඔබ අභ්‍යන්තරයේ තියෙන දක්ෂතා හැකියාව ඒ ගුණාංග ටික විතරයි. ඒ නිසා ඒ ටික හරියට තේරුම් අරන් ඒවැ මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා තේරුම් අරන් ඒක සංවර්ධනය කරගත්තොත් අපේ ජීවිත අපි ඉන්න මට්ටමට වඩා අපි හිතන මට්ටමට වඩා ඉහළ තලයකට අපේ සාර්ථකත්වය, අපේ සතුට, අපේ සෞභාග්‍ය අරන් යන්න අපිට හැකියාවක් තියෙනවා.